Easy Japanese. ඔන්න ඉතින් ළමයි අදත් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Easy Japanese YouTube channel එකට. ඉතින් අද අපි වෙලාව පාඩමේ තවත් කොටසක් ඉගෙන ගමු. ඒත් එක්කම මම ඕගොල්ලන්ට description box එකේ කලින් ඉගෙනගත්ත වෙලාව පිළිබඳ වීඩියෝ එකේ link එකක් දාන්නම් ළමයි. ඉතින් ඕගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. අද අපි ඉගෙන ගන්නේ වෙලාව පාඩමේ තවත් කොටසක්. නේ ඒ කියන්නේ ජිකන් කියලා කියන්නේ ජපන් භාෂාවෙන් අපි වෙලාවට කියනවා. අද අපි ඉගෙන ගන්නේ කීයේ සිට කීය දක්වාද කියන එක. නංජි කරා නංජි මදේ දෙස්කා. නංජි කරා නංජි මදේ දෙස්කා. නේ හරි. ඉස්සලාම අපි අලුත් වචන කීපයක් ඉගෙනගෙන ඉමු ළමයි. පළවෙනි පින්තූරේ දීලා තියෙනවා ඔයගොල්ලන්ට එක්සෑම් එකට ජපන් භාෂාවෙන් කියනවා shiken. shiken. ඊළඟට දෙවෙනි පින්තූරේ යුනිවර්සිටි එකට කියනවා daigaku. daigaku. ඊළඟට තුන්වෙනි පින්තූරේ අපි මීටින් එකට කියනවා ජපන් භාෂාවෙන් kaigi. kaigi. ඊළඟට හතරවෙනි පින්තූරේ දීලා තියෙනවා ජපනීස් ක්ලාස් එකට අපි කියනවා නිහොන්ගෝ no kurasu. නිහොන්ගෝ no kurasu නේ kurasu කියලා කියන්නේ ළමයි කතකන වචනයක්. හරි. දැන් එහෙනම් අපි අලුත් වචන 4ක් ඉගෙන ගත්තා. මේ ඉගෙනගත්ත වචන 4 භාවිතා කරලා ඒත් එක්කම අපි අද පාඩමේ ඉගෙන ගන්න කීයේ සිට කීය දක්වාද කියන එක ඒ කොටසත් එකතු කරගෙන වාක්‍ය ටිකක් හදලා බලමු. හරි. දැන් පළවෙනි පින්තූරේ මම දීලා තියෙනවා මේ අපි දන්නවා ළමයි එක්සෑම් එකට කියන්නේ shiken කියලා. එතකොට අපිට අහන්න පුළුවන් ප්‍රශ්නයක් එක්සෑම් එක කීයේ ඉඳලා කීය දක්වාද? නේ එතකොට කියන්න පුළුවන් shiken wa nanji kara nanji made desu ka? shiken wa nanji kara nanji made desu ka? නේ ඊට පස්සේ මෙතන උත්තරේ විදියට ඕගොල්ලන්ට දීලා තියෙනවා kuji kara juji made desu. kuji kara juji made desu. නේ 9 සිට 10 දක්වා. නේ ඕගොල්ලන්ට මෙතනට එකතු කරන්න පුළුවන් පෙරවරු පස්වරු. එහෙමත් එකතු කරලා වෙලාව කියන්න පුළුවන්. පෙරවරු වලට කියනවා ගොසෙන්, පස්වරු වලට කියනවා ගොගෝ. නේ ඒ විදිහටත් ඕගොල්ලන්ට ඒවත් අමතර ඉගෙනගත්ත වචනත් භාවිතා කරලා වාක්‍ය හදන්න පුළුවන්. හරි. ඊළඟට දෙවෙනි පින්තූරේ දීලා තියෙනවා ප්‍රශ්නේ විදිහට මම අරගෙන තියෙන්නේ විශ්වවිද්‍යාල නැත්නම් යුනිවර්සිටි එක කීයේ ඉඳලා කීය දක්වාද? අපි මේ ප්‍රශ්නය අහනවා daigakuwa nanji kara nanji made desu ka? daigakuwa nanji kara nanji made desu ka? නේ එතකොට කීයේ සිට කීය දක්වාද කියලා අහලා තියෙනවා. මෙතන දීලා තියෙන උත්තරේ විදියට 8 han kara 4 han made desu. 8 han kara 4 han made desu. නේ han කියලා කියන්නේ ළමයි හමාර කියන එක. ඕගොල්ලන්ට මේ හමාර කියන එක වෙනුවටම තව 30යි කියලා කියන්න පුළුවන් සංජුප්පුන්. ඒකත් ඕගොල්ලෝ ඉගෙන ගත්තා. 8 හමාරේ සිට නේ 4 හමාර දක්වා. නේ han කියන්නේ හමාර කියන අදහස. හරි. ඊළඟට බලමු අපේ අනිත් වාක්‍ය. ඒකේ දීලා තියෙනවා මීටින් එකනේ. මීටින් එක කීයේ ඉඳලා කීය දක්වාද කියලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. kaigi-wa nanji kara nanji made desu ka? kaigi-wa nanji kara nanji made desu ka? මම උත්තරේ මෙතන අරගෙන තියනවා ළමයි sanji 15 分から4時までです. sanji 15 分から4時までです. 15 分කියලා කියන්නේ 15යි කියලානේ. 3යි 15 සිට නේ 4 දක්වා. නේ සංජි කියන්නේ 3. 3යි 15 සිට 4 දක්වා. නේ ඕගොල්ලෝ වෙලාව පාඩම නැවත වතාවක් බලුවොත් ඕගොල්ලන්ට මේක අවබෝධ කරගන්න තවත් ලේසි. මම කලින් කියලා දුන්න වෙලාව පාඩම. ඊළඟට අවසාන වාක්‍ය විදියට අරගෙන තියනවා ළමයි ජපන් පන්තිය කීයේ ඉඳලා කීය දක්වාද කියන එකනේ. ජපනීස් ක්ලාස් එකට අපි කියනවා නිහොන්ගෝ no kurasu කියලා. නිහොන්ගෝ no kurasu wa nanji kara nanji made desu ka? නිහොන්ගෝ no kurasu wa nanji kara nanji made desu ka? නේ ඊට පස්සේ මෙතන මම උත්තරේ විදියට ඕගොල්ලන්ට දීලා තියෙනවා
නේ 6 සිට 8 දක්වා නේ 6 සිට 8 දක්වා රොකුජි කරා 8 මදේ දෙස් රොකුජි කරා 8 මතේ දෙස් නේ ඔයගොල්ලන්ට මෙන්න මේ වානිපාතට කලින් දීලා තියෙන කතරුනේ කතරු වෙනුවට ඔයගොල්ලන්ට කැමති වචන කලින් ඉගෙනගෙන තියෙන වචන භාවිතා කරලා මේ වාක්‍ය රටාවන් ඔයගොල්ලන්ට පුරුදු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට නිහංගන කුරාසු කියන එක වෙනුවට ඕගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන් සුපර් මාකට් එක කීයේ ඉඳලා කීයේ දක්වාදනේ සූපාවා නංජි කරා නංජි මදි දෙස්කා ඊට අමතරව බැංකුව කීයේ ඉඳලා කීය වෙනකන්ද ගින්කෝවා නංජි කරා නංජි මදි දෙස්කානේ ඉතින් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන තරමටම තමයි ඕගොල්ලන්ට භාෂාව හුරු වෙන්නේ ඉතින් තවත් පාඩමකින් අපි හමු වෙමු ඒත් එක්කම මම ඕගොල්ලන්ට මතක් කරන්න කැමති ළමයි මේ channel එක subscribe කරලා තියාගන්න එතකොට ඕගොල්ලන්ට තවත් අලුත් පාඩම් ඉගෙන ගන්න පුළුවන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. Easy Japanese.